මේ ලෝකෙ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. එක ඉරිසියා කරන මිනිස්සු. අනික ඉරිසියාව ලබන මිනිස්සු. ඔයා ඉරිසියා කරන කෙනෙක් නම් ඔයාට මහා ලොකු හීන නෑ. ඔයාට කරන්න මහා ලොකු දේවල් නෑ. ඔයා ජීවිතේ ඔහේ ගත කරන කෙනෙක්. ඔයා ජීවිතය ගැන කිසිම සැලැස්මක් නෑ. ඒ වෙලාවෙත් ඔයා කරන්නේ අනේ ළඟපාත ඉන්න මිනිස්සයාට ඉරිසියා කරන එක ගැන හිතන එක, විඳවන එක. හැබැයි ඔයා ඉරිසියාව ලබන කෙනෙක් නම් ඔයා තමයි ඩයල් එක. ඔයා ජීවිතේ මාර ගේමක් ගහපු කෙනෙක්. ඔයා කරපු දේවල් ගැන වටපිටාවේ මිනිස්සු කතා වෙන්න ගන්නවා. ඔයා වෙච්ච මහන්සියෙන් ඔයා මේ වෙනකොට හිතා ගන්න බැරි වත්කම් ටිකක් ගොඩනගලා තියෙනවා. ඉතින් ඔයාම හිතන්න, ඉරිසියා කරන මිනිස්සෙක් වෙනවට වඩා ඉරිසියාව ලබන මිනිසෙක් වෙන එක තමයි හොඳ. මොකද ඉරිසියාව ලබන මිනිසයාට අනිත් මිනිස්සු ගැන හොයන්නවත් වෙලා නැහැ. ඔයාට කවුරු හරි කෙනෙක් ඉරිසියා කරනවා කියන්නේ අනිත් මිනිස්සුන්ට නැති හැබැයි හොඳ දේවල් ටිකක් ඔයා මේ වෙනකොට මහන්සියෙන් ගොඩ නගාගෙන කියන එක.